පොහොසත් ජ්‍යොතිෂ සේවයේ සමග රැඳී සිටින ඔබට අද අපි අදහස් කරනවා ජූලි මාසේ 14 වෙනිදා නම් 21 දක්වා කාල සීමාව තුළ සඳු ග්‍රහයා මේ ග්‍රහ වක්‍රය තුළ ගමන් කරන ආකාරයෙන් ඔබේ ලග්නයට කොහොමද බලපෑමක් ඇති වෙන්නේ කියන එක විග්‍රහ කරන්න. මෙතනදී අනිත් සෑම ග්‍රහයකට වඩා සඳු ග්‍රහයාගේ වැදගත්කමක් තියෙන්නේ සිතට අධිපති, සිතුවිලි වලට අධිපති මව නිවේදනය කරන්නා වූ ග්‍රහයා. ඊළඟට ජලකාරක ග්‍රහයේ ග්‍රහ මණ්ඩලයේ මව විදිහට තමයි සැලකෙන්නේ. එතන මේ ග්‍රහයා දවස් 2කමාරක් වගේ කෙටි කාලයක් එක රාශියක රැඳිලා ඉන්නේ. හැබැයි ඒ දවස් 2කමාර කියන කාලවකවානුව අවුරුදු 2කමාරක් ඉන්න සෙනසුරට වඩා ලොකු බලපෑමක් ඇති කරන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි බලමු මේෂ ලග්නයේ ඉඳන් මීන ලග්නය දක්වා මොන විදිහේ ගමන් කිරීමක්ද සිද්ධ වෙන්නේ කියලා. ජූලි මාසේ 14 වෙනිදා වෙනකොට මේෂ ලග්න හිමියන්ගේ කේන්දරයේ මේ සඳු ග්‍රහයා ගමන් කරන්නේ කුම්භ රාශියේ. එතකොට මේ 14 වෙනිදා ඉඳන් 16 දක්වා මේ ග්‍රහයා මෙතන ගමන් කරනවා. එතකොට ඔබේ කේන්දරයට අනුව බැලුවොත් 11 වෙනි භාවයට තමයි මේ චන්ද්‍රයා වැටෙන්නේ. මේ 11 වෙන්නේ මේෂ ලග්න හිමියන්ගේ ගමන් කරද්දී තමන්ගේ ව්‍යාපාරික කටයුතු ඊළඟට ජලය සම්බන්ධව ඊළඟට ආහාර සම්බන්ධව කරන ව්‍යාපාරික වගේ දේවල් හොඳින් පවත්වාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා. මහ ජනතාවත් එක්ක එකතු වෙලා වැඩ කරනවා නම් ඒ කටයුතු සාර්ථක කර ගැනීමට පුළුවන් කාල සීමාවක්. හැබැයි ඊට පස්සේ මේ 15 පස්සේ උදා වෙන කාලවකවානු හරියට බැලුවොත් 16 වෙනිදා වෙන්නේ මීන රාශිය ගමන් කරන්නේ. මීන රාශිය කියන්නේ ඔබේ කේන්ද්‍රයට අනුව 12 වෙනි භාවයේ. එතන මේ 12 වෙනි භාවයේ මීන රාශියේ ඉඳන් මේ සඳු ගමන් කරනවා 16 වෙනිදා ඉඳන් 18 දක්වා 12 වෙනි භාවයේ. 12 වෙනි ගමන් කරද්දී සඳුගෙන් ඇතිවෙන බලපෑම තමයි වියදම් තත්ත්වයේ වැඩි කිරීමක් සිද්ධ වෙනවා. ඊළඟට මහ ජනතාවත් එක්ක සුහදශීලීව කටයුතු කරනවට වඩා ඒ අය සමග යම් යම් මත ගැටුම් ඇති කරගන්න පුළුවන්. අන්න එතනදී මේෂ ලග්න හිමියන් ටිකක් ඉවසීමෙන් වැඩ කරනවා නම් වඩා යහපත් වෙනවා. 21 වෙනිදා දක්වා ගමන් කරන්නේ මේෂ රාශිය. මේ වෙනකොට ඔබේ ලග්නගත වෙලා ඉන්නේ. ලග්නගත වීම තුළ ආකර්ෂණයක් අන් අයගෙන් ඔබට ලබා ගන්න පුළුවන් වෙයි. වෘෂභ ලග්න හිමියන්ගේ කේන්දරයට අනුකූලව ජූලි මාසේ 14 වෙනිදා 16 දක්වා සඳු ගමන් කරන්නේ 10 වෙනි භාවයේ. 10 වෙනි භාවයේ සඳු ග්‍රහයාගේ බලය විහිදුවන්න පුළුවන් ස්ථානයක් නෙවෙයි. නමුත් ඊතර ගමන් කරන අයට පිටරට යන්න බලාපොරොත්තු වෙන අයට නැත්නම් ඉන්න උපම් ප්‍රදේශයෙන් වෙනත් ප්‍රදේශයකට යන්න බලාපොරොත්තු වෙන අයට මේ දවස් දෙකමාර වගේ කාලවකවානු යහපත් විදිහට තමයි පෙනී යන්නේ. ඊට පස්සේ මේ ග්‍රහයා 14 15 16 වගේ දවස්වල ගමන් කරද්දී 16න් පස්සේ මේ ග්‍රහයා ගමන් කරනවා 18 දක්වා ඔබේ කේන්දරයේ 11 වෙනි භාවයේ. 11 වෙනි භාවයේ ගමන් කරද්දී වෙනදට වඩා තමන්ගේ ආදායම් තත්ත්වය යහපත් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. ඒ අවස්ථාව දියර ಜಾති ආහාර වර්ග විසිතුරු භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධව නම් ඒවා සාර්ථකව පවත්වා ගැනීමට ඉඩ ලැබේවි. මිථුන ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබේ කේන්දරයට අනුකූලව ජූලි මාසේ 17 ඉඳන් 16 දක්වා සඳු ග්‍රහය ගමන් කරන්නේ 9 වෙනි භාවයේ. මේ 9 වෙනි භාවයේ ගමන් කරද්දී පුණ්‍ය කටයුතු වලට යොමු වීම විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ නිරත වෙන්න බලාපොරොත්තු වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට විදේශගතව ඒ සඳහා සොයා බැලීමට හොඳ කාලවකවානුවක්. හැබැයි මේ தත්ත්වයේ ඒ විදිහට තවදුරට පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා 18 දක්වා. මොකද 10 වෙනි භාවයේ ගමන් කරද්දී චන්ද්‍රයා දිග්බල නොවුනත් චන්ද්‍රයාගේ ආලෝකයේ විහිදුනේ නැතත්
තමන් ඉන්න ස්ථානයෙන් පිටට ගිහිලා එහෙම නැත්නම් ඔබ ඊතර යාමට බලාපොරොත්තුෙන් ඉඳලා මේ කාලවකවානුවේ ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සම්පූර්ණ කරගන්න හිතනවා නම් අන්න ඒ කාර්යභාරයන් ඒ විදිහටම හොඳින් පවත්වාගෙන සම්පූර්ණ කරගෙන තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරගැනීමේ මාවතකට පිවිසෙන්න පුළුවන්. ඊට අමතරව බලද්දි මිථුන ලග්න හිමියන්ගේ රැකියාව ව්‍යාපාරයේ වගේ ආදායම් ඉපයීම වගේ ගොවිතැන් කටයුතු වගේ දේවල් ගැන බලනවා නම් 21 දක්වා කාලවකවානුව තුල මේ සඳු ගමන් කරන්නේ 11 වෙනි භාවයේ අයස්ථානයේ ඒ කටයුතු හොඳින් දියුණු කරගෙන ඒ වගේ යම් ලාභ ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවට සුදුසු විදිහට ඒවා කළමනාකරණය කර ගැනීමට හැකියාවක් තමන්ගේ සිතුවිලි පාලනය කරලා කරගත හැකියි. කටක ලග්නයෙන් උත්පත්ති ලැබූ ඔබේ ලග්නාධිපති සඳු ග්‍රහය 8 වෙනි භාවයේ ගමන් කිරීම ආරම්භ වෙනවා 14 වෙනි ඉඳන් 16 දක්වා. ඒ කියන්නේ ජූලි මාසේ 14 ඉඳන් 16 දක්වා. හැබැයි 8 වෙනි චන්ද්‍ර ලග්නාධිපති වුණා චන්ද්‍රයා ගමන් කරන එක ඒ තරම් උඩදායක නෑ. මෙතන රාහුත් ඉන්න නිසා ටිකක් කල්පනාකාරී වෙන්න ඔබගේ සෞඛ්‍ය ගැන. ජලයෙන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුතුයි. ඊට අමතරව තමන්ගේ කෑම බීම දැන් දියවැඩියා වගේ රෝගයකින් පෙළෙනවා නම් එවැනි අය හුඟක් තමන්ගේ ආහාර ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. ඊට පස්සේ 18 දක්වා උදා වෙන කාලවකවානුව මේ සඳු ගමන් කරන්නේ ඔබේ කේන්දරයේ 9 වෙනි භාවයේ. දැන් 9 වෙනි භාවයේ චන්ද්‍රයා ගමන් කරද්දී පුණ්‍ය කටයුතු වලට යොමු වීම, විදේශ කටයුතු, සංචාරක කටයුතු අන්න ඒ වගේ වැඩවලට හුඟක් යහපත උදා කරන අවස්ථාවක් විදිහට පෙන්වන්න පුළුවන්. චන්ද්‍රයාගෙන් ඔබට ඊටමත් සුබවාදී විදිහ ප්‍රතිඵල ලබාගත හැකි වෙනවා. ඊට අමතරව බලද්දී ඒ තත්ත්වයේ ඒ විදිහටම පවත්වාගෙන යන්න පුළුවන් තත්ත්වයක් මතුවෙනවා 21 දක්වා. හේතුව 10 වෙනි භාවයේ ගමන් කරන්නේ මේ 10 වෙනි භාවයේ චන්ද්‍රයට ලොකු බලයක් නැති වුණත් ඉන්න ස්ථානයෙන් පිටත් වෙලා යන්න හරි එහෙම නැත්නම් ඒ තමන් කරන කටයුතු ටිකක් සංචාරක මට්ටමින් පවත්වාගෙන යන්න හරි අවස්ථාවක් උදා වෙනවා. ඊතර යාමට බලාපොරොත්තු වෙමින් ඉන්න අයට ඒ සඳහා මූලික කටයුතු සම්පාදනය කරගන්න ඉඩ කඩ ලැබෙන බව තමයි පෙනෙන්නේ. සිංහ ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබේ කේන්දරයේ 7 වෙනි භාවයට චන්ද්‍රයා ඇතුල් වෙන්නේ නැත්නම් සිය ගෝචර ගමන ආරම්භ කරන්නේ ජූලි මාසේ 14 ඉඳන් 16 දක්වා කාලවකවානුව. ඒ කෙටි කාල සීමාව ඇතුළත සඳු මේ 7 වෙනි ගමන් කරද්දී අලුත් අයගේ අලුත් මිතුරන්ගේ නැත්නම් මිතුරියන්ගේ සම්බන්ධතාවයන් ඇති වෙන්න පුළුවන්. අලුත් අය හඳුනා ගන්න පුළුවන්. ඥාති සම්බන්ධතා වර්ධනය කරගන්න පුළුවන් කාලවකවානුව. හැබැයි එතන ඉඳන් 18 දක්වා මේ චන්ද්‍රය 8 වෙනි ගමන් කරන නිසා ඔය සෙම් රෝග, ජලයෙන් හානි, ඒ වගේ දේවල් ඇති විය හැකි බැවින් කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්න. තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු වලදී වතුරෙන් ගංගා ඇලදොල වගේ දේවල් වල පිහිනීමට යාමෙන් ප්‍රවේශම් වෙනවා නම් වඩා යහපත් වෙනවා. මොකද ඔබට හානිකර තත්ත්වයක් උදා කරන්න පුළුවන්. හැබැයි මේ සඳු ග්‍රහයා 21 දක්වා සිංහ ලග්න හිමියන්ගේ 9 වෙනි භාවයේ ගමන් කිරීම නිසා පුණ්‍ය කටයුතු වලට යොමු වීම, දෙවියන් කෙරෙහි විශ්වාසය වර්ධනය වීම, ඊට අමතරව විදේශයන් සම්බන්ධව යම් යම් ගනුදෙනු කරනවා නම් ඒ ගනුදෙනු සාර්ථකව පවත්වාගෙන යාමට නැත්නම් අලුතින් ගනුදෙනු ආරම්භ කිරීමට, උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශයන්ට යොමු වීමට එවැනි වටිනා කියන තමන්ට සාර්ථකත්වයේ කරා ළඟා විය හැකි මාර්ග ලබා ගැනීමට මාර්ගෝපදේශනය අන් අයගෙන් ලබා ගැනීමට පවා හැකිවන කාලවකවානුව. කන්‍යා ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ඔබගේ කේන්දරයට අනුකූලව බලද්දී මේ සඳු ග්‍රහයා ජූලි 14 ඉඳන් 16 දක්වා 6 වෙනි ගමන් කරන නිසා ඔබගේ රෝගකාරක තත්ත්වය ගැන වැඩි අවධානයක් යොමු කළ යුතුයි. විශේෂයෙන් සෙම් බහුල රෝගවලට, පෙනහළු ආබාධ වලට, දියවැඩියාව වගේ රෝගවලට ඔබ මූණ දෙයිලා ඉන්නවා නම් හුඟා ප්‍රවිස්සම් වෙන්න ඕනේ. ඊළඟට මේ 7 වෙනි භාවයේ ගමන් කරනවා 18 දක්වා කාල සීමාව. ඒ 18 වෙනි දින දක්වා
ගත කරන කාලය ඇතුළත පවුලේ අය සමග ඊටාම සොහදශීලීව වැඩ කිරීමට, මත ගැටුමකින් තොරව වැඩ කරන්න, හවුලේ කටයුතු කිරීමට ඊටාම යහපත් කාලවකවානුවක්. නමුත් 21 දක්වා මේ සඳු ගමන් කරන්නේ 8 වෙන්නේ. ඒ 8 වෙන්නේ ගමන් කිරීම නම් ඔබට රෝගකාරක තත්ත්වයන්ට අර 6 වෙනි භාවයේ මතු කළා වූ අපි පැහැදිලි කළා වූ කරුණු කාරණාව මේ 8 වෙනි භාවයේදීත් මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ඔය ඇලදොල ගංගා මුහුදු වල පිහිනන්න යන එකෙන් වළකින්න ඒක ඊටමත් විපත්තිදායක කාලවකවානුවක් බවට තමයි පෙනී යන්නේ. ඒ නිසා මේ හොඳ නරක දෙකම එකට සංකල්පණය වෙච්ච කාලයක් විදිහට තමයි කන්‍යා ලග්න හිමියන්ට පෙනී යන්නේ ජූලි මාසේ 14 ඉඳන් ජූලි 21 දක්වා කාලවකවානුව. තුලා ලග්නයෙන් උපත ලබා සිටින ඔබට ජූලි මාසේ 14 ඉඳන් 16 දක්වා චන්ද්‍රයා ගමන් කරන්නේ 5 වෙනි භාවයේ. මේ චන්ද්‍රයා 5 වෙනි භාවයේ ගමන් කරද්දී මෙතන රාහු ග්‍රහයත් ඉන්න නිසා දරුවන් පිළිවෙඳ මහා කනස්සලු ස්වභාවයකටපත් වෙන්න පුළුවන්. ඒ ඔවුන් කරන වැඩ, ඔවුන්ගේ යම් යම් අධ්‍යාපනික කටයුතු වල තියෙන ආරවුල් වියවුල් නිසා ඔබ කම්පණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසා මේක හොඳින් අවබෝධ කරගෙන වැඩිහිටියු විදිහට ඊට වඩා සැලකිලිමත් විය යුතුයි තමන්ගේ දරුවන් පිළිබඳව. ඊට අමතරව බලද්දී මේ 16න් පස්සේ 16 ඉඳන් 18 දක්වා සඳු ගමන් කරන්නේ 6 වෙන රෝගස්ථානයේ සහ සතුරු ස්ථානයේ. නමුත් මේ චන්ද්‍රයාගේ බලපෑම ප්‍රබලව රෝගවලට හේතු වෙනවා. විශේෂයෙන් සෙම්බහුල රෝග, දියවැඩියාව වගේ දේවල්, ඊළඟට ඔය වනදද කුෂ්ඨ වගේ දේවල්, හමේ රෝග. මෙවැනි අවස්ථාවකදී යම් ආකාරයකට මේ මොහොතේ යම් රෝගකාරක තත්යකට මුහුණ දීලා තියෙනවා නම්, නිදන්ගත රෝග වලට මුහුණ දීලා තියෙනවා නම් තුලා ලග්න හිමියන් මේ කාලවකවානුවේ හුඟා ප්‍රවේශම් විය යුතුයි. තමන්ගේ එදිනෙදා කටයුතු සහ ආහාර පාන වලින්. 7 වෙනි භාවයේ ගමන් කිරීම ආරම්භ කරන්නේ 18 වෙනිදාන් පස්සේ 21 දක්වා ඒ කෙටි කාලවකවානුව තුල තමන්ට පවුලේ අයගෙන් ඊළඟට තමන්ගේ හවුල්කරුවන්ගෙන් සහයෝගය ලබාගෙන ඊටාම සංවේදී විදිහට හොඳ හිත පළුදු වෙන්නේ නැති විදිහට වැඩ කරගෙන යන්න පුළුවන්. අන්න ඒක හොඳින් ප්‍රයෝජනෙට ගන්න. වෘශ්චික ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ කේන්දරයේ ජූලි මාසේ 14 ඉඳන් ජූලි මාසේ 16 දක්වා ඒ කෙටි කාලවකවානුව තුල සඳු ග්‍රහයා 4 වෙනි භාවයේ ගමන් කරනවා. ඒතර මේ සඳු කියන්නේ මේ සඳුට හොඳම තැන තමයි මේ 4 වෙන්න. එතන දිග්බල වෙනවා. මේ සිතුවිලි වලට අධිපති මව නිවේදනය කරන, මනස නිවේදනය කරන මේ සඳු 4 වෙනි දිග්බලෙන් යුතුව ගමන් කරද්දී ඔබගේ ගෙවල්, දොරවල්, යාන වාහන, තමන්ගේ සියලුම කටයුතු ඊටම සාර්ථක විදිහට බබලන තැනකට ගේන්න පුළුවන්. ඒ නිසා වෘශ්චික ලග්න හිමියන්ට මේ දින දෙක ඇතේ සමස්ත අනාගතයක් ගොඩනැගීම සඳහා පදනම සකස් කර ගැනීමට. ඊට පස්සේ මේ 16 ඉඳන් 18 දක්වා කාල සීමාව තුල ගමන් කරන්නේ 5 වෙනි භාවයේ රාහුත් එතන ඉන්නවා. ඒ ගමන් කරද්දී ලොකු බලපෑමක් ඇති වෙන්නේ දරුවන්ගේ කටයුතු වල, විශේෂයෙන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට. ඒ නිසා දරුවන්ගේ හිත නොරිදෙන විදිහට උන් මෙහෙවා ගැනීමට වැඩිහිටියෝ වශයෙන් උනන්දු විය යුතුයි. නැත්නම් විශාල ඒ කියන්නේ චන්ද්‍රයා ඉන්නේ කෙටි කාල මේ දවස් දෙකක වගේ කාල සීමාව එතනදී ඇති කරගන්නා වූ ආබාධය මුළු ජීවිතේටම බලපවත්වන්න පුළුවන්. ඒ නිසා හුඟක් කල්පනාවෙන්, ඉවසීමෙන්, තීක්ෂණ බුද්ධියෙන් වැඩ කළ යුතු වෙලාවක්. ඊට පස්සේ මේ 6 වෙනි භාවයට වෘශ්චික ලග්න හිමියන්ගේ සඳු ගමන් කරනවා. ඔබේ සෞඛ්‍ය ගැන හුඟක් සැලකිලිමත් විය යුතුයි. ධනු ලග්නයෙන් උපත ලබා සිටින ඔබේ කේන්දරයේ ජූලි 14 ඉඳන් ජූලි 16 දක්වා සඳු ගමන් කරන්නේ 3 වෙනි භාවයේ. ඒ 3 වෙනි භාවයේ ගමන් කරද්දී සතුරු බලපෑම් වලින් තොරව නිර්වුල් මනසකින් ඔබට තමන්ගේ බල පරාක්‍රමයේ විහිදවන්න පුළුවන්. ඊටම සංවේදී විදිහට. ඒ தත්ත්වය හොඳින් පවත්වා ගත්තොත් සමස්ත අනාගතයක් ගොඩනගා ගැනීමේ මූලික පදනම දමා ගන්න පුළුවන්. ඊට පස්සේ 4 වෙනි භාවයට ඇතුල් වෙනවා 18 වෙනිදා දක්වා 16 ඉඳන් 18 දක්වා.
ඒ කාල වකවානුවේ එතන දිග්බලව ගමන් කරන නිසා ඔබ අර තුන්වෙනි භාවයේදී ආරම්භ කළා වූ කටයුතු ඉතාමත් සාර්ථක විදිහට ඉතාම ප්‍රචලිත විදිහට කරගෙන යාමට අවස්ථාව උදා වෙනවා. හැබැයි 18න් පස්සේ 21 දක්වා ඒ කෙටි කාල වකවානුව ඇතුළත චන්ද්‍රයා ගමන් කරන්නේ පස්වෙනි භාවයේ දරුවන් පිළිබඳ මානසික ගැටලු මතුවෙන්න පුළුවන්. ඒ නිසා දරුවන් කෙරෙහි දක්වන සැලකිල්ල ඊටමත් සියුම් විදිහට මෙහෙවා ගන්න ඕනේ. තීක්ෂණ බුද්ධියෙන් යුතුව ඔවුන් මෙහෙවීමට ඔබ උනන්දු නොවුනොත් ඔවුන්ගේ අතරමඟදී අධ්‍යාපනයේ පවා කඩාකප්පල් වන ආකාරයේ කටයුතු වලට ඔවුන් නැඹුරු වෙන්න පුළුවන්. පහත් අයගේ ඇසුරට දරුවෝපත් වුණොත් ඔබට ඒක වෙනස් කරගන්න බැරි වේවි. ඒ නිසා ධනු ලග්න හිමියන් ඔබේ කේන්දරයේ මේ සඳු ග්‍රහයා ගමන් කරන කාල වකවානුව තුලදී ඒ භාවයන්ට අදාළව ඔබට ලැබෙන ප්‍රතිඵල හොඳ සහ නරක දේවල් නිවැරදිව අවබෝධ කරගත යුතුයි. මකර ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබගේ කේන්දරයේ ජූලි 14 ඉඳන් ජූලි 16 දක්වා චන්ද්‍රයා ගමන් කරන දෙවෙනි භාවය. මේ දෙවෙනි භාවය ධනස්ථානයේ වගේම කුටුම්බ සංරක්ෂණ නැත්නම් පෞල් සංස්ථාව ආරක්ෂා කරන ස්ථානය. මේ සඳු කියන්නේ වහා වෙනස් වෙන ගති පැවතුම් සහිත ග්‍රහයෙක්නේ. ඉතින් මෙතනදී මේ කරුණු කාරණා දෙකටම අර වෙනස් වෙන තත්යකටපත් වුණොත් එහෙම ඒකේ තරම් ගුණදායක නැහැ. ඒ නිසා මකර ලග්න හිමියන් මේ දෙදින මේ දවස් දෙක ඉවසීමෙන් පවුලේ කටයුතු වලට ඇතුල් වෙන්න. ඒ පවුලේ කටයුතු වලදී අන් අයට රිදවන්නේ නැතුව වැඩ කළොත් හුඟක් හොඳයි. හැබැයි තැම්පත් ධනියත් විනාශ කරගන්න තැනටපත් වෙන්න එපා. ඊට පස්සේ 16 ඉඳන් 18 දක්වා ගමන් කරන්නේ තුන්වෙනි භාවයේ ගමන් කරදී තමන්ගේ සහජ හැකියාවන් ඊළඟට සහෝදර සහෝදරියන් අතර තියෙන මිත්‍රශීලී ගුණය ඒ සියල්ලක්ම වර්ධනය කරගෙන ඉදිරියට ගමන් කළ හැකි කාලවකවානුව. ඒ අය අතර තමන්ගේ නායකත්වය හොඳින් පවත්වාගෙන යාමටත් අවස්ථාව උදා වෙනවා. 16 ඉඳන් 18 දක්වා මකර ලග්න හිමියන්ගේ තුන්වෙනි භාවයේ තමයි මේ සඳු ග්‍රහය ගමන් කරන්නේ. ඒ ගමන් කිරීම තුල තමන්ට සහෝදර සහෝදරියන් අතර තමන්ගේ සහජ හැකියාවන් වර්ධනය කරගෙන තමන්ගේ නායකත්වය ඊටාම සංවේදී විදිහට පවත්වාගෙන යන්න පුළුවන් කාලයක්. ඊට පස්සේ 4 වෙනි භාවයට සපත් වෙනවා. 18න් පස්සේ 18 ඉඳන් 21 දක්වා මේ කාලවකවානුව ගමන් කරන්නේ දිග්බලයෙන් යුතුව සඳු. ඒතර සඳු මෙතන දිග්බල වුණාට පස්සේ තමන්ගේ මව සමග සමීප සබඳතාවයන් වර්ධනය වීම, ඊළඟට සිතුවිලි ඊටමත් යහපත් විදිහට ක්‍රියාත්මක කිරීම, තමන්ගේ සෑම කටයුත්තකින්ම අන් අය අතර හොඳ නමක් දිනාගෙන වැඩ කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මකර ලග්න හිමියන්ට මේ කාලවකවානුව තුලදී විශේෂයෙන් සිව්වැන්නේ සඳු ගමන් කරන 18 ඉඳන් 21 දක්වා කාලවකවානුව තුල තමන්ගේ සෑම කටයුත්තක්ම සාර්ථක විදියට මෙහෙවා ගත හැකි සිතුවිලි දාමයක් උත්පාදනය වෙනවා කියලා කියන්න පුළුවන්. කුම්භ ලග්නයෙන් උත්පත්ති ලබා සිටින ඔබේ කේන්දරයේ ජූලි 14 ඉඳන් ජූලි 16 දක්වා චන්ද්‍රයා ගමන් කරන ලග්නගත වෙලා සාමාන්‍යයෙන් චන්ද්‍රයා ලග්නගත වුණාම අන් අයගේ ආකර්ෂණය හොඳින් ලබන අන් අය අතර ජනප්‍රිය වෙන තමන් කරන සෑම කටයුත්තක් කෙරෙහිම කාගේත් අර ආසාවක් කැමැත්තක් තමන් කෙරෙහි බැඳීමක් ඇති කරන කාලවකවානුව. ඊට පස්සේ දෙවෙනි භාවයට ගමන් කරනවා 18 වෙනිදාන් පස්සේ. එතකොට ඒ කියන්නේ මේ 18 වෙනිදා දක්වා 16න් පස්සේ 16 18 අතර කාලවකවානුවේදී හුඟක් ප්‍රවේශම් වෙන්න ඕනේ. විශේෂයෙන් තමන්ගේ ස්ථාවර ධනය සහ පවුලේ අයත් එක්ක කරන වැඩ කටයුතු. එතනදී යම් මත ගැටුම් ඇති වෙලා සිත් බිඳීම් ඇති වෙන්න පුළුවන්. අන්න ඒ தත්ත්වය 16 වෙනිදා ඉඳන් 18 දක්වා නිර්මාණය කරගන්න එපා. මොකද මේ කෙටි කාලයක් ඇතුළත සිද්ධ වෙන පළුද්ද මුළු ජීවිත කාලයටම බලපවත්වන්න පුළුවන්. ඊට පස්සේ 18න් පස්සේ 21 දක්වා මේ සඳු ගමන් කරන්නේ තුන්වෙනි භාවයට කුම්භ ලග්න හිමියන්ගේ. හැබැයි මේ තුන්වෙනි භාවයේ චන්ද්‍රයා ගමන් කරද්දී සිතුවිලි වලට අධිපති ග්‍රහයා තමන්ගේ නිර්මාණශීලී කටයුතු සාර්ථකව ජනගත කිරීමට, සහෝදර සහෝදරියන් සමග ඒක රාශි වෙලා එකමුතුව වැඩ කිරීමට, ඊළඟට ඒ හැම කෙනා අතරම ඊටාම සෞම්‍ය විදිහට, මානුෂීය විදිහට
ඊළඟට සංවේදී විදිහට තම නායකත්වයේ වර්ධනය කර ගැනීමට අවස්ථාව උදා වීම. මීන ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ඔබේ කේන්දරයේ 14 වෙනිදා ඉඳන් කියන්නේ ජූලි මාසේ 14 ඉඳන් ජූලි 16 දක්වා චන්ද්‍රයා ගමන් කරන්නේ 12 වෙනි භාවයේ. 12 වෙනි කියන්නේ ප්‍රධාන වශයෙන් වැය කරන ස්ථානය. ඒ කියන්නේ තේරුමක් නැතුව හොයන්නේ බලන්නේ නැතුව තමන්ගේ අතේ තියෙන මුදල් ටික වියදම් කරගන්න පුළුවන්. ඒ වගේම මහ ජනතාවත් එක්ක අනවශ්‍ය ගැටුම් ඇති කරගන්න පුළුවන්. මෙවැනි වෙලාවකදී මේ දවස් දෙක තුල ආදායමට ඉක්මවා යන විදිහ වියදම් කිරීමකට පෙළඹෙන්න එපා. ඊළඟට ඇසුරු කරන අයගෙන් හුඟා ප්‍රවේශම් වෙන්න පුළුවන් නම් මේ දින දෙක බොහොම මනිහඩව විවේකීව ගත කරන්න පුළුවන් නම් වඩා හොඳයි. ඒ 16න් පස්සේ 18 දක්වා ලග්නගත වෙනවා. ඒ ලග්නගත වීම තුළ අන් අයගේ සහයෝගය වගේම අන් අය අතර ප්‍රසිද්ධියටපත් වෙන විදිහ වැඩ කටයුතු ඔබෙන් සිද්ධ වෙන්න පුළුවන්. සමහරට ඔබ කරන සේවාව අන් අය අතර ජනප්‍රිය වෙන්න පුළුවන්. ඒ කාලවකවානුව නම් ඔබට ඉතාමත් යහපත් කාලයක් විදිහට තමයි පෙනී යන්නේ. ඒ නිසා ඒ 18 දක්වා කාලවකවානුව 16 ඉඳන් හොඳින් රැකියාවේ කටයුතු, ව්‍යාපාරික කටයුතු, ගෙදර දොර කටයුතු ඉතාම සාර්ථක විදිහට පවත්වා ගන්න ඉඩකඩ ලැබෙනවා. නමුත් ඒ தත්ත්වය ඒ විදිහටම පවත්වා ගන්න බැරි වෙනවා 18 ඉඳන් 21 දක්වා. මොකද ඒ දවස් කීපය තුල මේ සඳු ගමන් කරන දෙවෙනි භාවයේ. මේ දෙවෙනි භාවයේ සඳු ගමන් කරද්දී මෙතනින් නිවේදනීය කරුණු වලට යම් හානියක් වෙන්න පුළුවන්. පරිස්සම් වෙන එක වඩා වැදගත්. Get the best car for rent, a reliable vehicle service. HD Transport is a trustworthy vehicle rent service. We offer both short-term and long-term vehicle rentals with options for self-drive or with a driver. All vehicles are safe, well maintained and regularly cleaned to ensure your comfort and peace of mind. Rent now. Note 7050990005. Note 7674808823. අද අපි කතා කළේ මේ සඳු ග්‍රහයා ඔබගේ කේන්දරයේ ජූලි මාසේ 14 ඉඳන් 21 දක්වා සතිය පුරාවට ගමන් කරන ආකාරයේ අනුව මේෂ ලග්නයේ ඉඳන් මීන රාශිය දක්වා මොන විදිහේ බලපෑමක්ද ඇති කරන්න කියන එක. එතකොට මෙහින් දක්වන කරුණු කාරණා ප්‍රධාන වශයෙන් වැදගත් වෙන්නේ මේ සඳු සිත මෙහෙවන සිතුවිලි උත්පාදනයට බලපවත්වන ග්‍රහයා නිසා ඒ උත්පාදනය කරන්නා වූ සිතුවිලි යහපත් සිතුවිලි වලට බවට පරිවර්තනය කරගෙන කටයුතු කිරීමේ මහා බරපතල වගකීම ඔබ සතු නිසා ඔබ ඒ தත්ත්වය හොඳින් අවබෝධ කරගෙන වැඩ කරන්න ඒකට මඟ පෙන්වීමක් තමයි අපි මෙතනදී හඳුන්වා දීලා තියෙන්නේ. හොඳයි එහෙමනම් ඊළඟ සතියේදීත් අපි මුණ ගැහෙමු. එතෙක් ඔබ සියලු දෙනාටම අයුබෝවන්.